ඉතින් එක්තරා දිනයක රාත්‍රියේ අපි දෙන්නට ඇතිවෙච්ච බඩගින්නක් උදෙසා මේ අපි දෙන්න යනවා කෑම එකක් ගේන්න කියලා බයිසිකලේ. ඉතින් වටපිටා ඉන්න අපේ බල්ලෝ ටික පාරේ ඉන්න. ඉතින් මේ අපි මුලින්ම හරි කන්න ගේන්න ගොඩගම් පැත්තට හරි හොඟම් පැත්තට හරි යන්න. ඊට අපි පිටිපන හන්දියෙන් අපි ගියාර කෑමට පෙර ගන්න ඕන තියෙන දියර જાති තියෙන කඩේට. ඒකේ තියෙනවා ජලීට පවුරක් දෙවෙනි පානෙන්න තියෙනවා ඒකේ. අපි ගියා ඊට පස්සේ ඒකට. ඔන්න මේ විදිහට එතනිනුත් කන්න කලින් බොන්න එකකුත් අරගෙන හිතුරු සල්ලි ටික බැලුවා හරි. ඊට පස්සේ මම අපි ගියාද වෙනසකටත් එක ගොඩගම පැත්තේ රවුමන් තාලා බලන්න කොහෙද කෑම එකක් ගන්න තියෙන්නේ කියලා. ඔය ගොඩගම ටවුන් එක. ඉතින් අපිට අද්දිම දකුණ හංග්‍රි බෙල් එක තියෙනවා කියලා හන්දියෙන් එහා පැත්තේ තව චුට්ටක් ඉස්සරහට ගියා හැම අපි. ඔය වම් පැත්තේ දිලිසි තියෙන්නේ අන්න ඒක තමයි. ඊට පස්සේ අපි ෂේප් එක උතරින් බයික් එක දාලා සෙනගට ඒකුත් ඉන්නවා. ප්ලේස් එක නම් ඇත්තටම ලස්සනයි. බලන්න කොට පිටව කොහොමද කියලා. අමුතුම වයිබ් එකක් තියෙන තැන. කොහොමද? ඇතුළට ටික ලස්සනයි නේද? ඉතින් සින්දුවක් එහෙම දාලා ලස්සන තිබ්බ වටපිටාව. ඊට පස්සේ අපි රයිස් එකක් දාන්න කියලා කිව්වා. කියලා ඉවරලා ඉතින් ওই වටේ තියෙනවා වීඩියෝ කර ඇවිද හිටිය ටිකක් වෙලා. එදා ලොකුවට සෙනග හිටියේ නෑ. ඊට පස්සේ ඇවිල්ලා හිටපු කට්ටියත් ගොඩක් කැම අරන් යන්න අප්පේ. ඒගොල්ලෝ කැම ටික අරගෙන ගියා. ඔය තියෙන මෙනු එක. ප්‍රයිස් ලිස්ට් එක තියෙනවා ඉතින්. මේව එකක් දාන්න කතා කරේ. ඊට පස්සේ ඒ ආකාරයට ගත්ත රයිස් එකත් අරගෙන අපි පිටත් වුණා ගවල් පැත්තට ආපහු එන්න. අපි ගත්තේ මික්ස් රයිස් එක. සීෆුඩ් මික්ස් එකක් ගත්තේ. අපි ෂේප් එකේ එන ගමන් බයිට් මොන හරි ගන්න කියලා නැවැත්තුවා මෙතන. වෙනලින්ද ඉන්නවා. අපේ නලින්ද අයියගේ අක්කයි කඩිනුයි අපි බඩු මුට්ටු අරගෙන ඔන්න ඔය ආකාරයට ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මේ විදිහට එක තියලා බලමු ඉස්සලම කෑම එක කොහොමද කියලා. ඊට කලින් මේ බයිට් එක දාගමු ප්ලේට් එකකට. ඉතින් ටිපිටිප් තිබ්බා. ටිපිටිප් ග්‍රෑම් 100ක් ගත්තා. ඔක ඉතින් ග්‍රෑම් 100ක් කියන සෑහෙන අල්ලනවා. ඊට පස්සේ තව ගත්තා මසාලා ගත්තා. ඔන්න ඔය සුදු ලුණු බයිට් එකක් ගත්තා. ඊට පස්සේ මසාලා මික්සර් ඔය ටික තමයි ගත්තේ. ඉතින් අන්න ඔය විදිහට ඔක්කොම જાති ටික එක පිඟානකට දාගෙන අනාගත්තා. ඊට පස්සේ තව තිබ්බා චිප්ස් බීට්ස් පැකට් එකක්. ඒකත් ෂේප් එක කඩලා උඩින් දාගත්තා. මික්ස් බයිට් තිබ්බා, මසාලා තිබ්බා, ඔය ටිපිටිප් එක තිබ්බා. ඊට පස්සේ මික්ස් චීස් බීට්ස් ටිකක් තිබ්බා. ඉතින් මේ හංග් බිල් එකෙන් අරන් ආවේ. ඉතින් අපි පළවෙනි පාට තමයි ඒකෙන් කැමයක් ගෙනලා try කරලා බලන්න හදන්නේ. කාලා බලමු මේක මොකද තත්ත්වය කියලා. ඉතින් එන්න බලන්න. ටික සයිස් 1600 මේ බත් එක. ආයි හොඳට වග කියන්න පුළුවන් ගානට තඩි බත් එකක් දීලා දෙනවා. කොහොමද බත් එක බලන්න සයිස් එක මේ පැත්තෙන් පොඩ්ඩක් පෙන්නන්න කට්ටියට. මේක ඇවිල්ලා මික්ස් රයිස් එක, සීෆුඩ්, චොප්සි තියෙනවා. එතකොට සියලුම දේවල් තියෙනවා. බත් එකේ ප්‍රමාණය ගැන ඕගොල්ලන්ට හිතාගත්ත හැකි. බලමු පොඩි කටක් කාලා මොකද තත්ත්වය කියලා. මෙච්චර අමාරුවෙන් අරන් ආපු රයිස් එකේ තත්ත්වය. හොඳයි. චිකන් තියෙනවා, මාළු තියෙනවා, ඉස්සු තියෙනවා, දැල්ලු තියෙනවා, සොසේජස් තියෙනවා, අදකොට චොප්සියක් තියෙනවා, බටර් මෝජුවක් තියෙනවා, චිලි බේස් තියෙනවා, අතර පොඩි සලාදයක් වගේ එකක් තියෙනවා. 1600ට මම හිතන්නේ හොඳටම ලාභයි මේක. මේක සාමාන්‍යයෙන් හොඳට 3 දිනකට විතර
දීලා අරින්න පුළුවන් රයිස් එක. සුපිරියටම දිනනවා. ඉස්සෙක් කාලා බලමු මොකක්ද කියලා. හොඳයි. ෆ්‍රෙෂ් කතිය දිනනවා. සමහර අය එහෙම ඉස්සෝල්නේ සුපිරියටම දිනනවා. පොතු නෑ. මේ පොතු නෑ. පොතු අයින් කරලා තියෙන්නේ. දැල්ලුත් ඉන්නවා. පොඩ්ඩක් try කරලා බලන්න. ගොඩකම හන්දිය අවිස්සාවෙල්ල පැත්තට යනකොට වම් අත පැත්තේ තියෙන අලුතෙන් දාපු බාර් එකයි පොඩ්ඩක් මීටර 500ක් වගේ යනකොට වම් අත පැත්තේ තියෙන්නේ මිස්ටර් කොත්තුවකට කලින්. ඉතින් බලමු මේක කොහොමද කියලා කාලම. ඉස්සෝ ඉන්නවා කටෙන් කටට. චිකන් තියෙනවා. ඉස්සෝ ඉන්නවා හැමදේනම. හැබැයි සුපිරියේ. සාමාන්‍යයෙන් කඩවල ඉස්සෙක් එහෙම දාන එක කොහොම හරි අමාරුයිනේ. මේක නම් ඉස්සෝ ඉන්නවා. දැල්ලෝ ඉන්නවා. හතර දිනකට ගන්න පුළුවන්. මහරජාතිස්සේ බඩජාරි වගේ කණේ උන්ට නම් දෙන්නෙක් හරි තුන් දිනක් හරි තමයි නැත්තම් හතර දිනකට ගන්න හොඳටම ඇති මේක. එහෙනම් ආයි දවසක රැට කන තැනකින් අපි හම්බෙමු. එහෙනම් අපි ගිහිල්ලා එනවා. බයි.